දෙරණ රූපවාහිනිය පහුගිය ඔය ආපදාව පිළිබඳව මේ කරපු ඒ අයගේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව මම ඉදිරිපත් කරපු විවේචනයක් පිළිබඳව තමයි සෑහෙන සාකච්ඡාවක් පවතින්නේ. පිළිබඳව ටිකක් බොහෝ දෙනෙක් ඒ මගේ ප්‍රකාශය විවේචනය කරලා තිබුණා. ඒ ප්‍රකාශය මම කියපු දේ පිළිබඳව වැරදි අර්ථකථනයක්. ඒ මම කියපු දේ වරදවා මේ තේරුම් ගැනීමක් තමයි මං හිතන්නේ පැහැදිලිවම එම අර්ථකථනය තුල දක්නට ලැබෙන්නේ. අමාන්නේ මේකේ වගකිය යුතු කොටසක් තියෙනවා. ඒ වගකිය යුතු කොටසේ ලැයිස්තුවේ එක ඉහළින්ම ඉන්න ආණ්ඩුව. ආණ්ඩුව කියන්නේ ආණ්ඩුව වග කියන්න ඕනේ කියන්නේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ මෙවැනි මහජනයාට බලපාන දේවල් සොයා බැලීම සඳහා. ඒවා දැන් ආයතන ඒවා යම්කිසි ආයතනික මට්ටමේ විශේෂඥ මට්ටමින් අර මම කලින් කියලා තිබුණු විදිහට යම් දේවල් සිදු වෙලා නැත්තම් ඒවට ආණ්ඩුවට වගකීමක් බාර ගැනීම යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි ආපදාවක් සිදු වුණාම අඩුතරමින් පසුව හෝ මේ සම්බන්ධව සොයා බලන යාන්ත්‍රණයක් සිදු යුතුයි. අත වශයෙන්ම ආණ්ඩුව එක මම දන්නේ ආණ්ඩුව එක කරයිද නැද්ද කියලා. විශේෂයෙන්ම දැන් මම අහන්න කැමති විවෘත ප්‍රශ්නයක් තමයි ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි ඔය වෙන පූර්ව නිගමන මත ඉඳගෙන නෙමෙයි අපි ඇසිය යුතුයි. ඒ ආණ්ඩුවෙන් ඇසිය යුතුයි මේ ආපදාව සම්බන්ධයෙන් මොනවද මේ අදාළ විශේෂඥ සහ ආයතනික අංශ ලබලා දුන්නේ ආණ්ඩුවට. කිව්වේ මොනවද ඒ තොරතුරු? ඒ තොරතුරු සම්බන්ධයෙන් මොනවද මේ අවස්ථාවවලදී කරේ? එතෙන්දී අපි ඇසිය යුතුයි. ජනාධිපතිවරයා සහ අදාළ අමාත්‍යවරුන්ට සම්බන්ධයෙන් ඒ කාලගුණ දෙපාර්තමේන්තුව මොනවද දැනුම් දුන්නේ? ඒ කොහොමද ඒගොල්ලෝ ඒක බාරගත්තේ? මොනවද ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ? මේවා පිළිබඳව ආණ්ඩුව විනිවිදභාවයකින් යුක්ත පරීක්ෂණයක් කිරීම ඉතා වැදගත්. ඉතාම පැහැදිලිවම කියනවා.